කැලීන් ස්නාන කලාව chum 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 gum chum 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 sum chum gum chum 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 sihilalle bini visirena sihilalle nalarale paviyai sanuralle ping patahina mangavatiya malhina aran yanna ava chum chum gum chum chum sum chum gum chum chum gum chum chum hum soya ඉන්ද්‍රා විශිෂ්ටත්වය අපට විශ්වාසයි. ඒ යන්නේ ලෝරියක් දාලා කතරගම ගිහිල්ලා. ඒකේ කොහොම කතරගම ගියා උන් වැඩේ උන් කරාන්න. අපේ බිස්නස් එකේ තත්ත්වය කොහොමද? චුටි මේ බිස්නස් එකට කෙන්නෙන්න බයිනවා චුටි. මං කිව්වේ රෙදි බිස්නස් එක ගැන නෙවෙයි බං. චුටි අයියා දැන් තරම් ප්‍රශ්නයක් නැහැ චුටි අයියා. මොකද මුගේ බිස්නස් එකෙන්ද අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මම මේ නගරාවතුමා කතා කරන්නම්කෝ. චුටි මේ වසන්තගේ වැඩේ විරක් කරනවා නම් හරි. මොකද මු එන්න රංගන වැඩි. රංගන වැඩි? උන් රංගන්න බලයින් දැනවා. බල තමයි උන්ට ස්ටේජ් දාලා රංගන්න උඩින් තියලා තිබ්බේ. බලයින් තමයි උන් රංගන්නේ. චුටි අයියා අනේ මම අපේ හැකට දාන්න එපා චුටි අයියා. මොකද චුටිය කීප දෙන්නේ මං කරේ. අපි ඉුවේ වත්තුන් එක්ක එකතුලා මේ බිස්නස් එක කරන් බලයන් කිව්වා. මාමුවම යල්ලා උන්ට සත්තද මම උන්ගේ දීද බං. බලපත් ඔගේ තාට්ටේ හැටි දෙන්න බලන්න. ගොන් කතා කියනකොට මෙතන. චුටිය දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ නේ චුටි අයියා. හරි හරි කෑරුවා හිටහන්කෝ. මගේ නගරාවතුමා කතා කරන්න පොඩ්ඩක්. ඒ පුතේ මොකද? අර ඉස්සරහට ගිහලා ඕකට හොඳට උලන් වෙච්ච යන්න තිබ්බා. යන්න යන්න. Kamu? Ya? Adi ini nggak yangko? Bareng. Adi hari. Itu betul ini aku dokter. මේක අරන් සිද්දුවක් මේක ගන්න. Dua kan? Iya. Nanggi. Sindu paling kan itu. Sindu? Mau kan? Oh, kan. ඇන්නෑවේ මේ මලකෝලම් පාරයන්නට බැමුන්ද සමගින් පාරයන්නට බැමුන්ද සමගින් अंगूठू मीटियावाट मं सुंदरिये नद्द हैडरूव मं ऐ सुंदरिये नद्द हैडरूव मं පොඩි කාලේ වාගේ අපි ඕනොට්ටු කියලා හැංගි මුත්තන් කරලා හැංගි මුදෝයි මඩේ ලගින තාරා උන්නාවන්නද මං ඌරු දලින් මොන ගජමුතුවර ගන්නද මං චපල හිමිට සිරියහනේ රැවටෙන්නද මං එහෙම කොළොත් තුම කියාවේ
මේ ජයන්නේ හොඳ ගමන. කතරගම දෙවියෝ බලන්න යන ගමන. හොඳයි. ලා සිද්ධ ලාමු. හැබැයි මෙහෙමයි ඉතින් කතරගම දෙවියෝ බලන්න ගියාට අපි ඉස්සෙල්ලා බුදුන් වහන්සේලා යන්න ඕනේ. අපි කිරි වෙහෙරට යන්න ඕනේ නේද? අරන බලන්න බුදු ගුණ කීයක් දන්නවද? මොකද නැත්තේ? මල්ලි කියන්නේ සුවදේ වා මාස්ටර් වා මට සීතල සුවඳ හිමි බුදු ගුණ බුද ගයාවේ බුදු ගුණ බුද ගයාවේ සුවදේ මට සීතල සුවඳ කැඩුවා දැම්මා කලවම් කරා විනාඩියෙන් හරි පදමට අවශ්‍යම වෙලාවෙදී ආවරණයෙන් නොදෙවෙනි මගේ එයාටෙල් ජීවිතයට සුබ සම්බන්ධයක් සෙන්ට්‍රල් ෆිනෑන්ස් ගියොත් අඩුව තමා විශ්වාසනීය ගමන් සගේ තෝරගන්න ඔටෝමොබයිල් ටෙක්නොලොජීස් වෙතින් ඔබේ ගමනට GSC ටයිල්ස් බාත්වෑ සහ උපාංග සඳහා 55% දක්වා විශේෂ වට්ටම් දැන් ලැවෙන්ඩ සමගින් සුවඳවත් වන දවසක් සිංගර් සබ්වේ හැමෝටම පර්ෆෙක්ට්. බුදුර මේ ෆයිනාන්සිගේ වැඩේ කතා කරනද රංජනෙක් කතා කරන හරනේ මම බලන්න කතා කරලා මට කියනවද කයිද මම කියන්නේ ඒ මොකද වල මේ ප්‍රශ්නද ප්‍රශ්න නැති වෙන්න බෑ කියන්න මොකද අවුලද නැති වෙන්න බෑනේ මොනත් එක නිකන් කල වෙලා තියෙන්නේ නේද නෑ සනීපෙන්ද මොකද නෑ ඔයාලට ගම්මේ ගෙදර යන්න ඕන නම් ගෙදර ගිහිල්ලා ඉන්න කමක් නැහැ පොඩ රෙස්ට් එකේ ඉන්න මම මෙතන වල ටික බලන්න. ඔයාලට මම හිතන්නේ මේ ටිකක් ටයර්ඩ් මොකද මේ පහුගිය ටිකේ ඉතින් හැමදාම ආවනේ උදේට නේද? දැන් ජවුලන්නේ මේ මොකද? කොයි මේ රහසරලි හදපු ටෙඩි බියා නේද? අලුත් සාම්පල් එක නේද? ආතිකමද? ලේලි හදනවා ඉතින් මාමණ්ඩිට හොයාගන්න බෑ නං ඒ මාමණ්ඩි ගම නැති වැඩක් නෑනේ මේ හදලිට පොඩ කතා කරන්න තෝරන පුතේ මේ ඒ ලයින් එකේ තියෙන පොඩි ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න ඕන හසරලියද නිවාඩු තවත් හරි ඒකයි මොන කල වෙලා තියෙන්නේ ඒකනේ මම ඇහුවේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා ඇයි නිවාඩු දාන්නේ
ඒගොල්ලෝ අර කතරගම ලොරියාරන් කතරගම යන්න ඇති කට්ටියත් එක්ක ට්‍රිප් එකක්. අර මුතුමානලගේ හොටෙල් එකක් තියෙනවනේ කතරගම. හැමදාම ජෝඩුවත් එක්ක පොරේ එන්න කියලා. යන්න කිව්වේ. යංගෝ. යා. අද නෙමෙයි. වෙන දවසක් දාන්න යන්නේ. අඩ මරුනේ උඩ මරුවන් සනීපයිනේ පුතාලා ඇත්තට මේදී මීතල හුලයක් ලබන්න අපි කොච්චර පින්වන්ත වෙන්න ඕනේද? කොළඹ ඉතින් අපිට තියෙන අර බේරි වැවෙන් එන ගඳ ගන්න හුලක තමයි නේ. අසරයි. හලෝ. මේකෙන් මේ වසන්ත අපේ ලිප මෙතනට දාලා දෙන්නකෝ. ඔව් ඉතින් රොටි වැඩේට නම් මෙතන මරු. මේ අපි නාමුද? තාත්තේ අපි දෙන්න නාන්න. පිස්සුද ළමයෝ? මේ වතුර කිඹුල්ලුත් ඇති. මේ දීපිකා අම්මේ. නෑ දීපිකා බය වෙන්න එපා. මේ ගමේ නාන්නේ අර බලන්න ගමේ නාන්නේ බය වෙන්න එපා. පුතාලා නාන්න. නාන්න ඈ. ඔයානි කිව්වේ දැන් මම බලා ගන්න ළමයිව. මේ අම්මේ අපි යන්න. නෑ. පුතාලට උදව් කරන්න දෙයක් නෑ අද. අද උයන්නේ අපි. අපි උයන්නේ. පුතාලට තියෙන නිදහසේ ඔව ඉන්න. අපි උයලා දෙන එක රස නැති වුණත් රස කර කන්න. තේරුණාද සචියෝ? මේ මල් රමණියන්ට හරවන්නද? පිස්සුද ශෂියෝ? ඔන්නෝකි නිදාගෙන හිටපු දෙන්න. අත්තම් මෙතන ඒ ඔන්න ඔට්ටු අයියේ ගාගෙන. නිදගෙන කොටි හැරවන්න එපා. දුවත් නිකන් අම්මගේ ජාතියම තමයි නේද? ඇත්තද? ඔව්. ඒකි දුවත් එයාගේද? නැන්දර කියන්න මෙයාට දෙවෙනි නෑ. රෝජුවයි දැක්කම පිස්සු හැදෙනා වගේ පොස්සෙම පන්නනවා. නොදෝකි ලැජ්ජ නැති ගෑනි. ෂුට පිරිමි දැක්කම හරි අමාරුයි. ඊට මොකද දානේ ඌවා? මොකද දානේ කියන්නේ? පේන්නද තාත්තා? ඇඳුම් මාරු කරලා නාගත්තේ නම් මොකද? ඈ? ඇඳුම් ටික මාරු කරලා නාගත්තේ කොහොමද? මාරු කරා එමුද නේද? අයි. දැන් ලැවෙන්ඩ සමගින් සුවඳවත් වන දවසක්. චන්දනාලේප යුත් මිරකල් හිරු එලියට වඩා දීප්තිමත් තාරුණ්‍යයට. එක විටමින් C නෙවෙයි හිමාලයා විටමින් C try කරන්නකෝ. හිමාලයා විටමින් C skin brightness එක natural විදිහට unlock කරනවා. Cleanse, serum, moisturize කරන්න. Day 3 ඉඳලා natural bright skin එක. Lifebuoy shampoo වල ඇති milk protein හා multivitamin සංයෝගය සෑම සේදුමක් ගානෙම කිස් කලම ශක්තිමත් කරනවා. පියෝඩේල් ඔරිජිනල් කිරිතේවල වේ පවුඩර් නෑ. වැඩි කෝප්ප ප්‍රමාණයක් හදාගන්නත් පුළුවන්. ඩොලර් අමාන්තකින් ගත්තේ. සල්ලි හිතාගෙන යන්න ගන්න පුළුවන්. ඔබේ උත්සාහයට ඔබේම ළඟින් ඩොලර්. දින 100ක ස්ථාවර තැන්පතු සඳහා 9.26ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. උස්වත්ත පවුලේ හඳුන්වා දෙන රස ඇබ්බැහිය චර්පි චිප්ස් රිදෙන්නේ දැනෙන රස. අපේ පාරම්පරික රසයට නම් පියෝඩේල් ඔරිජිනල් විතරමයි කොපි කලාට සම කරන්න බෑ.
රුම් සොයා හෙලෝ හෙලෝ පිංගි ඔව් පිංකි තමයි කතා කරන්නේ කවුද මේ ඕනි බිල්ල කවුද මම කෙවින් කෙවින් කියන්න මේ අපි දෙන්න කොෆි එකට යන්න මේ කෙවින් එහෙම අනේක කමක් නැද්ද ඇයි මොකක්ද අවුල අපි දෙන්න එකම ක්ලාස් එකේ එකට ඉගෙන ගන්න ළමයි දෙන්නේ ඔව් ඒක නම් එහෙම තමයි මේ හරි දැන් ඔයා කවද්ද යන කතා කරන්නේ අද ඔව් ඉතින් ඔයා ගෙදරනේ ඉන්නේ යමුකෝ එහෙනම් යම් මං එන්න. හරි මං එහෙනම් එන්නම් ආව ගන්න. එපා ඔයා එන්න එපා. හිමුවත් අපේ අම්මි එන්න දෙන්නේ නැහැ. මං එන්න. හරි. එහෙනම් මම ලයිබ්‍රරි එක ගාවින්න. ඔයා එතනට. අපි දෙන්න එකටම යන්න. හා මං එන්න. බයි. හරි ඉඳපා මේ තරගයක් කරමුද මොකද්ද අපි බලමු වැඩපුර වෙලා යට ඉන්නේ කවුද කියලා බලමු එකයි 3 2 1 රමණීනට ගානට වැඩි නේද? ඔව් බං. ඔබට කියන්න මචං ඔය රමණීන්ට ඉන්න අපේ ගෙදර මාර විදියට වලියන්න බං. අර නාලේ නැන්දා එක්කගෙන තිබ්බා. නාලේ නැන්දාන ඔය ඕනෙක් කෙනෙක් නාලේ නැන්දා කඩට සැරෙන්න. හැබැයි සිරා කතාව. එයාගේ කඩට හැමෝම සැරෙන්න. අපි පොඩ්ඩක් බලන්න සැරෙන්නු. පොඩ්ඩක් සීන් එකේ ඉමු. ඔව් නැත්තම් ආය වලි අපේ අම්මයි තාත්තයි. ඔව් බං වලි දාගන්න. අර බලපන් වරගෙන ඉන්නේ. නේ? කමුද ගිහින්? බඩගිනි. රොටි හදලා තියෙන්නේ. ආයෙ පර බලමුද කවුද යට වැඩියෙන් ඉන්නේ කියලා. යා. 3 2 1 මේ ගමනක් ඇවිල්ලා නිදාසේ ඉන්න එකේ ඔබ මේ රොටි පුච්චන්න පටන් ගත්තනේ. පවනේ බං මේ මිනිස්සු 365 දවසෙම අපි වෙන බත්තම්බ ඉන්න. අද ඉතින් පොඩ්ඩක් කොහොම නිදාස හිටපු දෙන්කෝ. පාලියෝ කොහොමද තිබුණු රස්නේ? වේලි කලාපේ එහෙම තමයි. තමයි ලැබු ටික දින සම අඩු ගන්න කුහුලඟක් තරියෙන්නේ. පාලියෝ මේ වගේ පළාතකට ඇවිල්ලා මේ විදිහට ඉන්නකොට හිතට පුදුම සැනසෙල්ලක් නේ දැනෙන්නේ. උඹට දැනෙන්නේ නැද්ද?
ඒ ඉතින් දුවනවා ඉවරයක් නෑ මොනවට දුවනවද කියලාවත් හිතා ගන්න බෑ. වෙලාවකට හිතනවා බං ඔක්කොම දේවල් අතහැරලා දාලා මේ පැත්තට ඇවිල්ලා හේනක් කොටාගෙන තනියම හරි ඉන්නවද කියලා. ඇයි උඹට එකපාරට එහෙම දෙයක් හිතුනේ? අපි ඉතින් මේ පැත්තේ ඉන්නේ මිනිස්සු එක්කද බං? ඒ වගේ පළාතක ඒ විදිය මිනිස්සුත් එක්ක ජීවත් වෙනවට වඩා හොඳයි බං මේ වගේ පැත්තකට ඇවිල්ලා තනියම ජීවත් වෙන එක. මේ ඇවිල්ලා අපි තනියෙන් ඉර අපිට පිස්සු හැදේ. අපි පුරුදු වෙලා තින්නේ ඒ වත්තේ මිනිස්සුයි ඒ වත්තත් එක්ක. ඒව දාලා ඉන්න පුළුවන්ද බං? පිස්සුනේ බඩ. අපි පාඩුවේ පැත්තකට වෙලා ඉඳද්දී එහෙවුන් එනවා පාලිව අපිට පාඩම් ගන්නන්න. අපි කවුද කියලා සද්දයක් දාලා පෙන්වන්න හදද්දී උන් එනවා අපිව හම්වඩු ගහන. අන්න ඒව මිනිස්සු ටිකක් එක්ක තමයි පාලිව අපි එහෙට වෙලා ඉන්නේ. දෙත්තෝ මතක් කර හිතාවුල් කරගන්න එපා. මේ දවස් ටිකවත් පොඩ සන්තෝෂෙන් හිටහන්කෝ. කතරගම දිහාමුදුනේ පිටින් පරිස්සමෙන් යන් එච්චරයි. වෙන කල්පනා විදලා රොටි ඔක්කොම පුච්චහන් පුළුවන්. රොටි පුච්චෙනවා තමයි ඉතින්. පුච්චන්නේ නැතුව ටෙම්පරාදු දාන්නේ. අර පිගානේ හැපෙට්ටක දිහමට මං කවදාවත් මෙහෙම තැනකට තනියම ඇවිත් නෑ කෙවි. එනවා නම් එන්නේ අම්මි හරි තාත්ති හරි. හසරලි ගැන ගොඩක් හිතනවා වගේ නේද? ඔව් මං හිතනවා. ඒක ප්‍රශ්න කරන්න බෑ. තාම කෙල්ලකින් යාළු වෙන්නවත් අහලා නෑ නේද? යාළු වෙන්න අහන්න මූ ඒක ඇහුවත් මං අහයි. මූ අහන්නේ නෑ.